しめてよ泣いてないでさ今日だけは見つめ合って笑ってよで愛されてた過去はくすぶらないわ消えはしないけどもう誰にも言わないわ枯れた恋が欺くමම නම් හිතන්නේ කෑම කියන්නේ ආදරේ පෙන්වන භාෂාවක් කියලා. ඉතින් මම මගේ අයට මගේ ආදරේ පෙන්වන්න හදන කෑම ඔයත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. අද රෙසිපි කීපයක්ම තියෙනවා. ඔය ගොඩක් කැමති මේ වීඩියෝ එකට එන්නකෝ බලන්න. මම මේ ළඟදී නාන් හදලා හරිම රසට බටර් චිකන් එකක් හැදුවා. මම ඉතින් ඒකෙත් වීඩියෝ එකක් ගත්තා. මුලින්ම මම ඔයාලට ඒ රෙසිපි එක කියලා දෙන්නම්කෝ. කටු නැති චිකන් අරගෙන ඒක පොඩියට කපාගෙන ඒක සීසන් කරගන්න මේ වගේ. ඒකට මම කර්ඩ් ටික්කුයි ලුණු ටික්කුයි කහ ටික්කුයි මිරිස් ටික්කුයි අත ගාලා ඒක පැත්තකින් තියනවා. ඊට පස්සේ මේකට අවශ්‍ය අනිත් දේවල් ටික ලෑස්ති කරගමු. ඉතින් මේ බටර් චිකන් එකම හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන්. වැඩි වැඩ නැහැ. කිසිම කරදරයක් නැතුව හදා ගන්න පුළුවන්. ලේසි ක්‍රම තියෙනවා. අද මම හදන්නෙත් ඒ වගේ විදිහකට. ඊට පස්සේ මේකට අපිට තක්කාලි අවශ්‍ය වෙනවානේ. මම මුලින්ම මේ තක්කාලි ටික ලෑස්ති කරගන්නවා. තක්කාලි ටික පොඩියට කපා ගන්න. එතකොට ටක් ගාලා මේක අපිට උයා ගන්න පුළුවන්. මේ පොඩි තක්කාලි මගේ තක්කාලි ගස් වලින් මම කඩාගත්ත ඒවා. ඊළඟට සුදු ලුණු අවශ්‍ය වෙනවා අපිට. මම මෙතන සුදු ලුණු බි කටක් විතර අරන් තියනවා. තක්කාලි ගෙඩි 6ක් විතර අරන් තියනවා. චිකන් ග්‍රෑම් 250ට. ලුණු ගෙඩියකුත් අවශ්‍ය වෙනවා. ඉතින් මේක බටර් චිකන් නේ. මුලින්ම පෑන් එකට බටර් ටිකක් දාගෙන අර කපාගත්ත තක්කාලි සුදු ලුණු ටිකයි දාගන්නවා. ඒක පොඩ්ඩක් තෙල් එකේ පැදෙන්න ඕනේ. ඊට පස්සේ තක්කාලි ටිකත් මේකට එකතු කරගන්න. දැන් තක්කාලි ටිකත් පොඩ්ඩක් මේ වගේ පැද ගන්න බටර් එකත් එක්ක. ඊට පස්සේ මම මේකට කජු දාගන්නවා. දැන් මෙතෙන්දි කජු නැති කෙනෙකුට කජු දාගන්න එක අනිවාර්යයෙන්ම නැහැ. කජු දාගත්තොත් හොඳ රසක් එනවා. කජු 8ක් 10ක් විතර වගේ දාගන්න තියෙන්නේ. ඊට පස්සේ මම මේකට මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා. මම මේ දාගත්තේ බණ්ඩිෆුල් මැජික් මික්ස් එකෙන්. මම ළඟ ගරම් මසාලා නැහැ. මම ඉතින් බණ්ඩිෆුල් මැජික් මික්ස් එක ගොඩක් මේ වගේ දේවල් වලට පාවිච්චි කරනවා. අපේ රසට හරිම රසට කන්න පුළුවන් නිසා. ඊට පස්සේ මේ ඔක්කොම හොඳට කලවම් කරගෙන මේකට මම වතුර ටිකක් එකතු කරගන්නවා. මේ තක්කාලි ටික හොඳට දිය වෙන්න ඕනේ. ඒක නිසා. දැන් මේ වගේ හොඳට තක්කාලි ටික තැම්බුණාට පස්සේ මම ලිප ඕෆ් කරගන්නවා. ඊට පස්සේ මේක පොඩ්ඩක් නිවෙන්න පැත්තකින් තියාගන්න ඕනේ. මේක හොඳට නිවුණාට පස්සේ මම මේක බ්ලෙන්ඩර් එකට දාලා හොඳ පේස්ට් එකක් එකකින් ග්‍රයින්ඩ් කරගන්නවා. ඊට පස්සේ මේ පෑන් එකටම මම මේ වගේ බටර් ටිකක් දාගන්නවා. දැන් මෙන්න මේ වගේ පේස්ට් එකක් එන්න ඕනේ. ඊට පස්සේ පෑන් එකට මම තෙල් ටිකක් දාගෙන චිකන් ටික මේ වගේ බැද ගන්නවා. දැන් මෙතෙන්ද ඔයාලට ඕන චිකන් ටික බේක් කරලා ගන්නත් පුළුවන්, එයා ෆ්‍රයි කරලා දාලා ගන්නත් පුළුවන්. මම මෙතෙන්ද මට ලේසි නිසා තමයි මේ චිකන් ටික පෑන් ෆ්‍රයි කරගන්න හිතුවේ. පොඩි චිකන් කෑලි නිසා මේ වැඩේට ගොඩාක් වෙලා යන්නේ නැහැ. ටක් ගාලා මේ ඉදෙනවා. මේකේ වතුර ටික ඉවර වෙලා පොඩ්ඩක් කර වෙනකන් වගේ මේක පෑන් එකේ ෆ්‍රයි කරගන්න. ඊට පස්සේ මම ඒකත් වෙන භාජනයකට අයින් කරගන්නවා. මම එකම පෑන් එකේ තමයි හදාගන්නේ. වෙනම පෑන් වර්ග ගත්තේ නැහැ. ලේසි මට එතකොට මේ හොදද්දි. ඊට පස්සේ දැන් ඔන්න පෑන් එකට බටර් ටිකක් දාගත්තා. ඒකට මිරිස් ටිකක් දාගත්තා. ඊට පස්සේ මේක කලවම් කරලා මම අර හදාගත්ත පේස්ට් එක තියෙන තක්කාලි පේස්ට් එක ඒක මේකට දාගන්නවා. දාලා ඉවරවලා මේකත් කලවම් කරගන්න. ඊට පස්සේ මේක හොඳට කලවම් කරගෙන ඉවරවලා අර හදාගත්ත චිකන් ටිකත් මේකට දාගෙන මේකත් හොඳට කලවම් කරගන්න. දැන් ඔය ලුණු අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. අන්න අපේ බටර් චිකන් එක හදාගෙන ඉවරයි. ඉතින් තේරෙනවා ඇති මේක හරිම ලේසි රෙසිපි එකක්. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. මේ කනිෂ්ක හරි ආසයි බටර් චිකන් කන්න. ඉතින් මම එයාට ගොඩාක් වෙලාවට මේ බටර් චිකන් හදලා දෙනවා. ඊට පස්සේ මේක නම් ඉතින් අනිවාර්ය ස්ටෙප් එකක් නෙවෙයි. ඔයාලට කැමති නම් මේකට ක්‍රීම් ටිකක් උඩින් දාගන්න පුළුවන්. ඒක ඉතින් චිකන් එක ලස්සන කරගන්න තමයි අපි කරන්නේ ගොඩක්ම. මේ වගේ ක්‍රීම් ටිකක් උඩින් දාගන්න තියෙන්නේ. අපේ ගෙදර නම් බටර් චිකන් එකත් එක්ක බතුත් කනවා. මම ගොඩක් වෙලාවට බටර් චිකන් හැදුවම කියුමින් රයිස් එකක් වගේ හදලා දෙනවා කන්න.
නමුත් මම අද හවසනේ බටර් චිකන් එක හැදුවේ. ඒක නිසා මං හිතුවා මේ නාන් ටිකක් හදාගන්න ඕනේ කියලා. නාන් කිව්වට මේක හරියටම නාන් නෙවෙයි. මම ඔය නිකන් ඔහේ හදලා ගත්තේ. ඒකට හරි රසට තියෙනවා. මම මේ කපාගන්නේ මොනවද දන්නවද? මහදුරු කොළ. මහත්මේ සුපර් මාකට් එකේ දැකලා තමයි ගත්තේ. මේ වගේ දේවල් වල හරි ප්‍රයෝජනවත්. රොටි එක හදාගන්න වීඩියෝ එකක් නම් මට ගන්න බැරි වුණා. මම ඔයාලට කියන්නම් මේක හරිම සිම්පල් විදිහට මම කරේ. පාම් පිටි, කර්ඩුයි, ලුණුයි දාලා තමයි මම මේක හදාගත්තේ. වෙන මුකුත් එකතු කරගත්තේ නැහැ. පාම් පිටි, කර්ඩුයි, ලුණුයි. ඊට පස්සේ හොඳට මේ වගේ ඩෝ එකක් හදාගෙන මේක මේ වගේ රොටියක් වගේ හදාගෙන පුච්ච ගන්න තමයි තියෙන්නේ. ඔරිජිනල් නාන් රෙසිපි එකක් නන් නෙවෙයි. මේක මම හරිම ලේසියට හදාගන්න විදිහක්. හැබැයි මේක හරි රසයි. රොටි එක තුනී කරගෙන මම අර කොළ ටිකුත් මේකට උඩින් දාගත්තා. පස්සේ දෙපැත්ත හොඳට පුච්ච ගන්න තියෙන්නේ. මේක පුච්ච ගද්දි දෙපැත්තටම හොඳට බටර් ටිකුත් ගා ගන්න. එතකොට නාන් එක වගේම ලස්සන දෙනවා. ඇත්තටම ඉතින් රසත් නාන් එකක් වගේ තමයි. හොඳ රසට තියෙනවා. කර්ඩ් රසෙම හොඳට එනවා. අනේ ඩිනර් එක හරි කනිෂ්ක ආසම් විදිහට බටර් චිකන් හදලා නාන් හදලා තමයි තියෙන්නේ. ඔන්න ඉතින් තවත් දවසක් උදා වුණා. කනිෂ්ක ගොඩ දවස් ඉඳන් වෆල්ස් කන්න ආසාවෙන් හිටියා. විශේෂයෙන්ම අපි ආරුගම්බේ ගිහිල්ලා ආවට පස්සේ එහෙ තිබ්බා මේ චොක්ලට් වෆල් එක. ඉතින් ඒක නිසා මම පොඩි වෆල් මැෂින් එකකුත් ගෙනාවා වෆල්ස් හදන්න. මට මේ ඊයස්සේ හම්බුණා රතු අල ටිකක්. මම මේකෙනුත් ටිකක් මේ උදේට කන්න බේක් කරගන්න හදන්නේ. මේ අල නම් හරිය රසයි. මේ රතු පාට පොත්ත තියෙන අල එක ඇත්තටම හරිම රසයි. මම මේ වගේ කට්ලට්ස් ඇදුවා. හරිම රසට තිබ්බා. දැක්කොත් අනිවාර්යෙන් ගන්න. අල ටික මේ වගේ කපලා හොඳට තෙත මාතු කරලා මේකට තෙල් ටිකක් දාලා මම මේක එයාර් ෆ්‍රයි එකට දාගන්නවා. මම ගොඩාක් වෙලාවට මේ විදිහට තමයි කරගන්නේ. හරිම ලේසි හදාගන්න. ඒ වගේම හොඳට එනවා අල ටික. සාමාන්‍යයෙන් එයාර් ෆ්‍රයි එකට දාලා විනාඩි 15ක් 20ක් විතර හොඳට දෙපැත්තම බේක් කරගන්න ඕන. මේ අල එක දැම්මට පස්සේ විනාඩි 10න් 10ට මේ එයාර් ෆ්‍රයි එක පොඩ්ඩක් මූඩි ඇරලා හොඳට හොල්ලලා ආයෙත් දාන්න. එතකොට දෙපැත්තම හොඳට ක්‍රිස්පියට හැදිලා එනවා. වෆල් එක හදාගම මම මේ වෆල් බැටර් එක හදාගන්න තමයි ලෑස්ති වෙන්නේ. පාම් පිටි ගත්තා. පාම් පිටි ගත්තා මම. ඊට පස්සේ ලුණු කුඩු ටිකක්, බේකින් පවුඩර් මේ ටික මුලින්ම හොඳට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ මම මේකට බිත්තර දෙකක්ම එකතු කරගන්නවා. එක බිත්තරයකුත් ප්‍රමාණවත්. කිරි ටිකක් දාලා මේ ටික හොඳට මේ වගේ බැටර් එකක් හදාගන්න තියෙන්නේ. ගොඩාක්ම දියාරුම බැටර් එකක් හදාගන්නත් එපා. ටිකක් ඝනකම් බැටර් එකක් හදාගත්තාම වෆල් එක හොඳ මහතට රසට එනවා. හැබැයි ඔය ටිකක් අර ක්‍රිස්පි ගතියට වෆල් එක කන්න කැමති නම් දියාරු ගතියට ටිකක් හදාගන්න. එතකොටත් හරි රසයි. මම ගත්තේ මෙන්න මේ වෆල් මැෂින් එක. මේක හොඳයි, නරක නැහැ. නමුත් මට එච්චරටම මැෂින් එක ගැන සැටිස් නැහැ. කනිෂ්කගේ චූටය රටේ ඉඳන් එද්දි චොක්ලට් ස්ප්‍රෙඩ් එකක් ගෙනල්ලා තිබ්බා නටෙල්ලා එකක්. ඉතින් ඒක තමයි මේ දවස්වල මම පාවිච්චියට ගන්න මේකට. නටෙල්ලා තියෙනවා නම් ඉතින් හරි රසයි වෆල් එකට. මම ඔයාලට කිව්වේ අල ටික මේ වගේ අරගෙන මූඩි ඇරලා
පොඩ්ඩක් හොල්ලන්න. හොල්ලලා ආයෙ බේක් කරගන්න තියෙන්නේ. එහෙම කරගත්ත මේ අලු තමයි මේ තියෙන්නේ. හොඳ ක්‍රිස්පීද තියෙනවා මේවා. ඒ වගේම හරිම රසවත්. බ්‍රෙක්ෆාස්ට් එකකට එම හරි ෂෝක්. ඒ වගේම ඔයා ඔය බර්ගර් එකක් ඒ වගේ හදනවා නම් ඒකකටත් හරි හොඳයි. හස්ස බ්‍රෙක්ෆාස්ට් එකක් ඉතින් හැමදාම මෙහෙම කන්නේ නැහැ නේ. ඒක නිසා ෂෝක්. බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඉවර වෙලා මම මේ මල් පැල වගේක් ගෙනල්ලා තිබ්බා මේ බැල්කනි එකේ හදන්න. ඒ ටික හදලා ඉවරයක් කරන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. කනිෂ්ක ආසම කෑමක් තමයි කටල් ෆිෂ්. හැබැයි මට මේ දවස්වල පොඩි කටල් ෆිෂ් එක කරි එකක් හදාගන්න හොයාගන්න බැරි වුණා. මේ ලොකු කටල් ෆිෂ් එක තමයි හම්බුනේ. ඉතින් ඒක නිසා මං හිතුවා හොට් බටර් කටල් ෆිෂ් හදලා දෙන්න ඕනේ කියලා එයාට. මේකටත් එයා කන්න කැමති කෑමක්. දැල්ලෝ ටික හොඳට සුද්ධ කරලා මේ වගේ කපලා මේකට මම ගම්බරිස් කුඩු ටික්කුයි ලුණු කුඩු ටික්කුයි මේ දැන් මේ දෙහි ටික්කුයි දාලා හොඳට මේක අත ගාලා විනාඩි 15ක් විතර වහලා තියෙනවා. ඒ අතරේ මම තව මේ අද දවල්ටත් මේ කෑම හදාගන්න තමයි හදන්නේ. තුඹ කරවිල වගේකුත් ගෙදර තිබ්බා මම මේක තෙල් දාගන්න හදන්නේ. තුඹ කරවිල මේ ටෙම්පරාදු කරලා හරිම රසයි. මුලින්ම තෙම්බ කරවල ටික හදාගෙන ඉන්න හිතුවා. පෑන් එකට තෙල් ටිකක් දාලා ඒක රත් වෙලා ලෝණු ටිකක්, තක්කාලි ටිකයි, තුම කරවල ටිකයි, ඒකට මම මිරිසුත් කපා ගත්තා. මේ ටික ඔක්කොම දාලා හොඳට ටෙම්පරාදු කරගන්න ඕනේ. ඊට පස්සේ මම ඒකට කහ කුඩු ටිකක්, ලුණු කුඩු ටිකක්, කෑලි මිරිස් ටිකක්, ඊට පස්සේ තුණු පහ ටිකක් මේ දේවල් ටික දාගන්නවා. මේ දේවල් ටික දාලා මේක හොඳට කලවම් කරලා මේක තැම්බෙන්න දෙන්න. මේකට කිරි දාගන්නට වඩා මෙහෙම ටෙම්පරාදු කරලා හරි රසයි. මේක ගොඩාක් වෙලා යන්නේ නැහැ තැම්බෙන්න. ඒක ටෙම්පරාදු වෙන අතරේ අපි අර කටල් ෆිෂ් එක තියෙන්නේ. ඒකට දැන් මම ඒක සීසන් කරගත්තනේ දෙහියනම් මනම් දාලා. ඒකට දැන් මම තව පාන් පිටි ටිකකුයි, කඩල පිටි ටිකකුයි ඒ දේවල් ටිකත් එකතු කරගන්නවා. පාන් පිටි කඩල පිටිම අනිවාර්යයෙන් කෝන්ෆ්ලවර් තියෙනවා නම් කෝන්ෆ්ලවර් වඩාත්ම හොඳයි මේකට. ඔන්න තුඹ කරවිල ටිකක් ටෙම්පරාදු වෙලා ඒක මම වෙන භාජනයකට අයින් කරගන්නවා. මේ දැන් දැල්ලෝ ටික බෙදගමු. හොට් බටර් කටල් ෆිෂ් ඇත්තටම හරිම රස කෑමක්. මගෙත් හරි ආස කෑමක්. තනිෂ්කගෙත් එහෙමයි. මේ ඉතින් අපි මේ ලොකු දැල්ලෝ ගෙනාවම මම ගොඩාක් වෙලාවට මේක මේ විදිහට තමයි හදන්නේ. මේ දැල්ලෝ ටික බෙදෙන්න ගොඩාක් වෙලා යන්නේ නැහැ. ටක් ගාලා බෙදෙනවා. ඊට පස්සේ මම මේ ටික බෙදෙන අතරේ මේක මේ ටෙම්පරාදුවක් කරගන්න මේ අවශ්‍ය දේවල් ටික තමයි ලෑස්ති කරගන්නේ. ලුණු මේ වගේ රවුම් අතර කපා ගන්න ඕනේ. මේකට තව ඉතින් මාළු මිරිස් ටිකක් තිබ්බනම් හොඳයි. මල් ළඟ අද මාළු මිරිස් නැහැ. ඒක නිසා මම මේ මිරිස් නිකම්ම මේ අමු මිරිස් ටිකක් තමයි මේකට දාගන්නේ.
පෑන් එකට තෙල් ටිකක් දාලා මේ සුදු ලුණු ටිකක් කඩපිංචි ටිකක් දාලා පොඩ්ඩක් ටෙම්පරාදු කරගන්න. ඊට පස්සේ ඒකට මම කෑලි මිරිස් ටිකක් දාගන්නවා. ඊට පස්සේ ලෑස්ති කරගත්ත ලුණු ටිකක් මේකට දාගන්නවා. ඊට පස්සේ කටල් ෆිෂ් එක මේකට දාගන්න. ඒකල හොඳට කලවම් කරගන්න. දැන් මේ ස්ටෙප් එක මෙතෙන්දි හරිම වැදගත්. මේකෙන් තමයි හොඳ රසක් එන්නේ. ඒක නිසා මේ අන්තිම වෙනම කරගන්න ටෙම්පරාදු අනිවාර්යෙන් කරගන්න. ඒකෙන් ඇත්තටම හරිම රසයි. මම ඊට පස්සේ ඔය අතරේ වුණ පරිප්පු එකක් හදාගත්තා. මිරිසට මාළු ටිකක් හදාගත්තා. දැන් ඉතින් දවල්ට කන්න තමයි තියෙන්නේ. එදා හවස අපි පොඩි ගමනක් ගියා. මේ පාරට කියන්නේ අත්තනගොඩ කියලා. මේ හරියට හරිම ලස්සන පාරක්. මේ මම හිතන්නේ මම කලින්වත් ඔයාලට වීඩියෝ එකකින් පෙන්නුවා. ඉතින් මම කනිෂ්කට කිව්වා අපි දෙන පොඩ්ඩක් මේ පාරේ ගිහිල්ලෙමුයි කියලා. අපි ඉතින් මේ බයික් එකේ තමයි යන්නේ. මේ අපිට හිතුණා බයික් එකේ පොඩ්ඩක් ගිහිල්ලා එන්න. මේ හරිම ලස්සන නිසා. මම මේ රබර් වතු වලට හරිම ආසයි. මම හැදුනේ නුවරනේ. ඉතින් අපේ ගෙවල් පැත්තේ නම් කවදාවත් රබර් වත්තක් තිබිලා නැහැ. මම ඒක නිසාලු දන්නේ නැහැ. මම නම් මේ රබර් වතු දැක්කම හරිම ආසයි. ඉතින් ඒක නිසා තමයි කනිෂ්ක කිව්වේ යමු මෙහෙ ගිහිල්ලා මේ රබර් වත්තකින් බලෙමු කියලා. මේ මම මතකයි මට චූටි කාලේ මම කියව කතාවක්. මට දැන් ඒ කතාවේ නම මතක නැහැ. ඒ කතාවත් මේ රබර් වත්තක් මැද තිබ්බ එකක්. මට හැමදාම මේ රබර් වත්තක් දැක්කම මේ කතාව තමයි මතක් වෙන්නේ. අපි හවස තේක්කුත් බීලා තමයි ආවේ. අපිට තව මල්ලිලා දෙන්නෙකුත් ආවා. අපි කට්ටියම අප්ප කාලා, පිටර රොටි කාලා, තේක්කුත් බීලා තමයි මේ යන්න හදන්නේ. ඊළඟට මම හිතුවා බීෆ් සම්බෝල එකක් හදන්න. බීෆ් සම්බෝල? ඔව් බීෆ් සම්බෝල. මමත් මේක Facebook එකෙන් තමයි දැක්කේ. මේක මේ ඇත්තටම හරි රසයි. මේක ඔයාලා බීෆ් කන්න නැති කෙනෙක් නම් ඔන්න මට බනින්න එපා බීෆ් කන්න පෙන්නනවා කියලා. චිකන් වලිනුත් හදා ගන්න පුළුවන් ඕන. හැබැයි මේ බීෆ් වලින් තමයි හොඳටම එන්නේ. බීෆ් ටික පොඩියට කෑලි කප්පලා මේකට මේ වගේ ලුණු ටිකක්, කහ ටිකක්, ගම්මිරිස් ටිකක් අත ගාලා පැත්තකින් තියාගන්න. ඊට පස්සේ මේක ටෙම්පරාදු කරලා තමයි හදාගන්නේ. ලුණු ටිකක් අවශ්‍ය වෙනවා. හැබැයි මේ ලුණු ගොඩාක්ම අවශ්‍ය වෙන්නේ නැහැ. මම නම් ලුණු ටිකක් වැඩිපුර ගත්තා. හැබැයි ලුණු ටිකක් අඩුවෙන් දාගන්න තරමට මේක රසයි. ලුණු වලටත් මම කහයි ලුණු ටිකක් අත ගාලා ඒක මුලින්ම මේ වගේ හොඳට දුඹුරු පාට වෙනකම් බෙද ගන්න ඕනේ. බීෆ් සාමාන්‍යයෙන් ග්‍රෑම් 250කට ලුණු ගෙඩි දෙකක් විතර හොඳටම ප්‍රමාණවත්. මම නැයිද ලුණු ගෙඩි 4ක් විතර ගත්තා. ඇත්තට මේක වැඩි. ලුණු ටික බෙදන ඇතට මම සුදු ලුණු ටිකකුත් කපා ගන්නවා හීනියට. මේ රෙසිපි එකේ තිබෙන හැ සුදු ලුණු බෙදලා දාන්න මම මේ හිතලා තමයි දැම්මේ. හැබැයි මට පස්සේ හිතුණා ඒකත් අනවශ්‍යයි කියලා. මොකද පස්සේ මේ ටෙම්පරාදු කරගත්තේ සුදු ලුණු කොහොමත් එකතු කරගන්නවා. ඒක නිසා සුදු ලුණු බෙදලා දාන එකත් අනිවාර්ය නැහැ. නමුත් සුදු ලුණු කන්න කැමති කෙනෙක් නම් මේ ටිකක් බෙදලා දාගත්තත් ප්‍රශ්නයක් නැහැ ඉතින්. ඊළඟට කරපිංචා ටිකකුත් දාගන්නවා බෙදලා.
අන්තිමට මම තෙල ටික මාරු කරගත්තා. තෙල ටික හොඳට සවුත් වෙලා තිබ්බේ. තෙල ටික මාරු කරගෙන බීෆ් ටිකත් බෙද ගන්න ඕනේ ගැඹුරු තෙලේ. දැන් මේ බෙදගත්ත බීෆ් ටික තියෙනවනේ. ඒ ටික මම මේ වගේ ග්‍රයින්ඩර් ජාරයකට දාලා මේක එකපාරක් ග්‍රයින්ඩ් කරනවා. එතකොට මේක මේ වගේ ෆ්ලොස් එකක් වගේ එනවා. හරිම රසයි මේක. ඊට පස්සේ මම සුදු ලුණු ටිකක් අල්ලලා මේක පොඩ්ඩක් ටෙම්පරාදු කරගන්නවා. මේකට සුදුරු ටිකක් දාගන්නවා. ඒකත් පොඩ්ඩක් ටෙම්පරාදු කරගන්නවා තෙල් එකත් එක්ක. ඊට පස්සේ කෑලි මිරිසුත් දාලා මේකත් එක්ක ටෙම්පරාදු කරගන්න. ඊට පස්සේ අර හදාගත්ත බීෆ් ටික මම මේකට දාගන්නවා. ඒක මිරිස් ටිකත් එක්ක හොඳට කලවම් කරගන්න ඕනේ. අන්තිමේට මම ටෙම්පරාදු කරගත්ත ලුණු ටික, කරපිංචා ටික, ඒ දේවල් ටිකත් හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ මේක හොඳට කලවම් කරලා ලුණු අවශ්‍ය ප්‍රමාණයට දාගන්න තියෙනවා. ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. මේක හරි රසයි. බීෆ් කන කෙනෙක් අනිවාර්යෙන් try කරලා බලන්න. මම හිතන්නේ මේක සතියකට වඩා තියාගන්න පුළුවන්. ඔක්කොම ටෙම්පරාදු කරලා තියෙන නිසා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ ඉතින් මේ try කරලා බලන්න. විශේෂයෙන්ම මගේ හස්බන්ඩ් කනවා නම් හස්බන්ඩ් මේක හදලා දෙන්න හරි රසයි. ඉතින් ඔන්න ඔය විදිහට අපි දවල් කෑම එක ගන්න හදන්නේ. ඊට පස්සේ හවස මගේ දැන් ওই මල් පැල හදන එක තාම ඉවර වෙලා නැහැ. තව පැල දෙක තුනක් තිබ්බා. ඒ ටික තමයි මම මේ හදාගන්න ලෑස්ති වෙන්නේ. දවල්ට කාලේ ඉවර වෙලා. මේ ටික නම් මම මේ ඇතුලේ තියන්න තමයි හදාගන්නේ. එළියේ හදන්නත් එක පල් පොච්චයක් ඉස්සර තිබ්බ. මම ඒකටත් පැලයක් ගෙනාවා. ඉතින් ඔන්න ඔය විදිහට අද මගේ vlog එක නිමා වෙනවා. මම හිතනවා අද vlog එකටත් ඔය ගොඩක් කැමති වෙන්න ඇති කියලා. ඉතින් එහෙනම් වෙනස් vlog එකක් කරගෙන මම ආව හම්බ වෙන ආයෙත් එන්නම්. ඔයාලට සුබ දවසක්.